අපි බින්දේට ඇතුල් වෙන්නේ ඌව බලන්නේ. එළියට එන්නේ මැද්දෙන් බලන්න. පිට වෙන්නට සූදානම් වෙන්නේ මැද්දෙම පටාදේ. යනුවනේ ඕගොල්ලෝ දැන් මේ යන්නේ නම් තියෙන දිගම බින්ගත් වෙඩ. දැන් කොහෙද යන්නේ? ඔය යාළුවනේ අපි පට්ටිපොලට ආවා. අපි ඉන්නේ පට්ටිපොල ස්ටේෂන් එකේ. දැන් කොහෙද බලන්නේ? පට්ටිපොල හන්දිනේ. ඉස්සෙල්ලා මේ කෝච්චි රික්මට අපි නැග්ගා. අපිට ගයිස් ඉස්සෙල්ලා මේ මොකද ඉන්ට්‍රොඩක්ෂන් එකක්වත් ගන්න බැරි වුණා. මොකද මේ අපිට තිබ්බේ 10යි ගන්න 10 20 දෙන්න කෝච්චි. 10 20ට කෝච්චි තිබ්බේ. ඉතින් අපි ගෙදරින් එද්දිම 10යි. ඉතින් අපි ඉක්මන කෝච්චියට නැග්ගා. දැන් අපි ඉන්නේ පට්ටිපොල. අපිට කෝච්චිය යන නිසා පොඩ්ඩක් ක්ලිප් එක නවත්තන්න උනා. ඉතින් මාත් එක්ක අද යනවා අපේ අචල යනවා. ඊට පස්සේ ඔසක මල්ලි යනවා. හලෝ ඔසක මල්ලි පේන්නේ නැද්ද? අපි අචල්ලාගේ මල්ලි යනවා. ඔව් අපේ සඳුරු මල්ලි. ඉතින් තව කට්ටිය එනවා. බලමු. අපි අද ඇවිල්ලා ඉන්නේ පට්ටිපොල. ලංකාවේ උසම දුම්රිය ස්ථානයේ තමයි අපි ඉන්නේ. ආරම ලස්සනයි. ආරම වයිබ් එකක් තියෙන්නේ. අයෝරිමා. අපි දැන් කෙලින්ම පට්ටිපොල ටවුන් එකට තමයි අපි යන්නේ ඕනේ. පට්ටිපොල ගෙදරකට යන්නේ. දැන් මේ ටවුන් එකද? පට්ටිපොල. ඔව්නේ. දැන් පට්ටිපොල ටවුන් එක පළවෙනි පාර තමයි ආවේ. හලෝ. හලෝ. අන්න ගයිස් කෙලින්ම ටවුන් එකයි නෙමෙයි තියෙන්නේ. කුඹුර යායවල්. අපි මාර ලස්සන පොට් එකකට ආවේ ගයිස්. මේ තියෙන්නේ හෝර්න් ප්ලේන්ස් යන පාර නේද? හෝර්න් ප්ලේන්ස් යන පාර. ඉතින් පට්ටිපොල හෝර්න් ප්ලේන්ස් පාර. ඒතර ඔහිය පාර වගේමයි. ඔහිය හෝර්න් ප්ලේන්ස් පාරත් මේ විදිහටම පට්ට ගති. මේ පාරත් කියන්නේ අර හෝර්න් ප්ලේන්ස් යන පාරේ වයිබ් එක තියෙනවා. මේ ගස් තියෙනවා. උඩක් පරණ ගස් තියෙනවා. අර හුලඟට ඇම්බරිලා. දෙපැති වල එහෙම. මාරම ගති. ඉතින් ඔයාලා එනවා නම් මේ පාරත් එන්න. ඉතින්ම ෆොටෝස් ගහන්න මාරම ලස්සන ලොකේෂන්ස් තියෙනවා. අනිවාර්යයෙන්ම හෝර්න් ප්ලේන්ස් යනවා නම් පට්ටිපොල පාරනොත් ඇවිල්ලා බලන්න. රෑ හසේ තාරකාත් ඔයාගේ නම කියනවා. නිදි නැති රෑ ගණනාවක් ඔයා මතක වෙලා හදනවා. අත අල්ලන් යන්න ලැබුණොත් දුරක් නැහැ කියලා මට අවසන් හුස්ම වෙනකල් ඔයා ළඟ ඉන්නම් සදාකල්. නතර වෙච්ච මගේ හිත ඔයා ළඟම ඉන්න කැමති හුස්මක් වගේ. අපි දැන් බහිනා මේ කැලයක් ඇස්සේ. හොඳයි. එතන තියෙන පොඩි ඇල පාරක්. අපි යන්නේ ඇල පාර හොයාගෙන. තියෙන ලොකු ගහක් කඩන්න තියෙනවා. සම්පූර්ණ ගාම කඩන් ඇట్లా තියෙන්නේ. ඉතින් යන්න බැරි නේද? අය අපේ ගෙන. නම් කලේ කාලේ. හරි අපි ඉන්න අතන ගාව දිත්තල්ලා අපේ මෙහා පැත්තට මාරු. ඕකේ. එහා පැත්තට මාරු. නෑ බං ඇල තියෙන්නේ එහා පැත්තේ.
සර්පය නැතේ තියෙන්නේ. තියෙනවද ගහේ සයිස් එක? ඉරනවා. යාළුවනේ මඩ ඉරනවා. ඒ මඩ ඉස් මෙතන මේ තනිකර මඩ වගලක් තියෙන්නේ. ඒ නිසා එතන කොටියේදී ගිහිල්ලා තමයි එහා පැත්තට යන්න යන්නේ. रात्री वाली नान नत्तु लम्बा मन वतुरु में पट्ट में क्लियर वतुरे ये वाले पिन सुपरी में क्या लेके डाल वाला मैं पारे की यार कहा था मैं क्या ले तो लेने क्या पता है यार ඇලෙනොත් මෙහා පැත්තට පැන්න. දැන් එහා පැත්තේ ඉවර ඉන්නේ. මෙහෙන් මෙහෙට යන්න යන්න තව ටිකක් අඳුර වෙන්න කැලේ වැඩි වෙන එක වෙන්නේ. අර පැත්තේ ලොක් කැලයක් තියෙනවනේ නේද? උඩ ලොක් කැලයක් තියෙනවනේ. උඩටම යන්න කලින් නෑ. අපි දැන් රිටර්න් යන්නත් ඕනේ. දැන් අපි ආයේ පස්ටිපල ටවුන් එක පැත්තට තමයි යන්න හදන්නේ. නෑ අපි දැන් පට්ටි වලින් යන්න යන්නේ. සදෙලියෙන් පාර දිගයි නව දවසක් අපි හොයයි බෑග් එකක් සිහිනක් එක්ක ලංකාවම හදට ගැලපේ. Wheels are rolling, heart is free. New horizons calling me. Every mile a story told. Island dreams in shades of gold. පාර කියන කතාහලා ජීවිතේ රස බලලා මේ මොහොත නතර කරලා මතකයක් කරගන්න යමු. Travel USA